එදා තිබ්බ 1960 ගණන් වල තිබ්බ ටයිප් එකම තමයි තාමත් මේ ගම් වල තියෙන්නේ. මොකද හේතුව දියුණුවක් නැහැ මහත්තයෝ. හරිද? සාමාන්‍ය හරි මොනවා හරි දෙයක් කරගන්න පුළුවන් එක්කෙනා මේ ගමේ ඇතෑරලා යනවා. මොකද දුෂ්කරතාවය වැඩි හින්දා. නැත්නම් අහල පහල කොතන හරි ඊඩමක් කරන් පාර අයිනකට ගිහිල්ලා වතුර ටිකක් තියෙන තැනකට ඉතින් පහසුවක් තියෙන තැනකට යනවා. ඉතින් මේ එදා නම් ඉන්න මිනිස්සු දුප්පත්කම වැඩි කමටම තමයි මේ මිනිස්සු මේ වගේ ඉන්නේ. කනෝකා නොබී ඉන්න පුළුවන් මහත්තයෝ. හැබැයි වතුර ටිකක් නොබී ඉන්න බෑ. ඒක තමයි අපිට වෙන්න ඕනේ. මහත්තයාට වැඳලා කියන්නම්. මේ දෑතින් වැඳලා කියන්නම්. අපිට වතුර ටිකක් තමයි ඕන අපේ ළමයි පැටවු ටික මේක හදාගෙන යම්කිසි දෙයක් කරගෙන මේකේ මැරෙනකන් ජීවත් වෙන්න. මෙම උතුම් කාර්ය සඳහා අපිට දායකත්වය දැක්වූ සමස්ත ලංකා විද්වතුන්ගේ කාරක සභාවේ සමාජික මුර්ෂිද් මෞලවිතුමා ඇතුළු තුමාගේ පවුලේ සියලුම සමාජිකයන්ගෙන් අවසර අද මේ උතුම් කාර්ය ජනසතු කිරීම සඳහා ඔබට ලබා දීම සඳහා පරිභෝජනයේට කටයුතු සම්පාදනය කරන මොහොතේ අපිට මුලින්ම තිබෙන්නේ සර්ව ආගමික කටයුතු සිදු කිරීම. أرأيتم إن أصبح ماؤكم غورا فمن يأتيكم بماء معين බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි අෆ්දලු සදකා සකීල්මා දන් දීම වල ඉතාම උසස්ම දන් දීම පිපාස පැලන්නාගේ පිපාස සංසිද්ධ කිරීම තමයි. දන් දීම ගොඩක් තියෙනවා. පිපාස ඉන්න එක්කෙනාගේ පිපාස සංසිද්ධ කිරීම තියෙනවානේ. ඒක තමයි උසස්ම දන් දීම යනුවෙන් නබි නායකතුමාණන් සඳහන් කරා. මම හිතන්නේ මගේ ආදරණීය අම්මේ තාත්තේ සහෝදර සහෝදරයනි අපි ටික මුදලක් වැය කරලා මේ ගොමුට ලබා දීලා තියෙන්නේ. එන ඔබේ වගකීම මොනවාද? ආරක්ෂා කිරීම. පළමුවෙන්ම අපි ඕගලන්ට ස්තුතිවන්ත වෙන්න ඕනේ මෙවැනි ව්‍යාපෘතියක් මෙවැනි ගම්මානයක ඇවිල්ලා කිරීමට අපිට අවස්ථාවක් ඉඩකඩක් ලබා දුන්න හේතුව පදනම් කරගෙන. ඇත්තෙන්ම මුස්ලිම් වරුන් හැටියට අපේ විශ්වාසය මුළු විශ්වයම මවා පරිපාලනය පරිපෝෂණය කරන්නේ ਸਰව බලධාරී අල්ලාහ්. මෙම අවුරුදු 50ක අවුරුදු 60ක අවුරුදු 70ක මේ ජීවිතයක් දෙවියන් වහන්සේ අපට ලබා දී තිබෙන්නේ මරණයෙන් මතු නොනිමි ඒ ජීවිතය සූදානම් කර ගැනීම සඳහා. නබි නායකතුමාණන් පැහැදිලිවම කියපු දෙයක් තමයි ඊ타මත්ම යහපත් පුද්ගලයා කවුද කියන ඒ ප්‍රශ්නයට උත්තරේ නබිතුමාණන් පැවසුවේ අන්ෆඋහුම් ලින්නාස් අනෙකුත් මිනිසුන්ට ඊ타මත්ම ප්‍රයෝජන දෙන ආකාරයට ජීවත් වන පුද්ගලයා ඊ타මත්ම ශ්‍රේෂ්ඨ උතුම් පුද්ගලයාය කියන එක තමයි. මම බලන්න ඕනේ මම දෙවියන්ට කළ යුතු වගකීම කළාට පසු වන්දමානයන් කළාට පසු මිනිහෙක් හැටියට මගෙන් මේ ලෝකේ ජීවත් වන අනෙකුත් මැවීම් වලට ෆාරුක් මෞලවිතුමා කිව්වා වගේ සියලුම මැවීම් ඉයාලුල්ලාහ් අල්ලාහගේ පවුල. අල්ලාහට ඊ타මත්ම සමීප ඥාතිවරයා අල්ලාහට ඊ타මත්ම ප්‍රියජනක ආදරණීය මැවීම කවුද කිව්වොත් අල්ලාහගේ අනෙකුත් මැවීම් වලට උදව් උපකාර කරන පුද්ගලයාය කියන එක පැහැදිලිවම සඳහන් වෙලා තියෙනවා. ගොඩාක් පින් සිද්ධ වෙනවා. ඒ වාගේ ලොකු උතුම් පින්කමක් මොයිට වැඩි ලොකු පින්කමක් නැහැ. අමාරුණ කියන්නේ සමහරට මාස දෙකක් විතර අපිට වතුර නැති වෙනවා ඒකෙන්. ආකෞති කාලේ. ඊට පස්සේ ආයෙ පොඩ වතුරේ තියෙනවා. දවසකට විනාඩි 15ක් විතර තමයි වතුර අපේ ලයින් එකෙන් ගන්න වෙන්නේ. ඒ දවස් 3කට සැරයක් වගේ තමයි ටැංකියේ වතුර ටික පුරව ගත්තා මේක ඉතින් පිරිමා ගන්න ඕනේ. දැන් ඉතින් මේකෙන් පස්සේ නම් අපිට වතුර යථාකාලීනම හැමදාම හම්බ වෙනවනේ. ඒක නිසා හොඳට හම්බ වෙනවා අපට සාර්ථකව. ඒක ගැන අපි සතුටුයි ගොඩාක්. ಇದಕ್ಕೆ ಮುಂದೆ ನಿದಾವುடைய ಪ್ರಾಜೆಕ್ಟ್ ಸಪತ್ತಿ ನಾನು ಮಿಚ್ಚ ಬ್ಯಾನ್ ಮೇಲೆ ಕೇಟಿக்கிறேன் ஆனால் இப்போ தான் இன்றைக்கி தான் லைவில் வந்து பார்த்திக்கிறேன். உண்மைக்குமே பார்க்குறதுக்கு சந்தோஷமாயிருந்துச்சு. அதுவும் எங்களோட உமக்காக வேண்டி செஞ்ச ஒரு சதக்கத்தூர் ஜாரியாவுடைய விஷயத்தில் வரக்கூடிய பாக்கியம் எல்லாம் தந்தால்
அதில் வந்து இதில் பெரிய என்ன விசேஷம்ண்டா இப்படி ஒரு வேலை சரியாக எங்களோட ஒய்ஃப் மவுத்தாவி இன்றைக்கு சரியாக 2 மாதம். இந்த 2 மாதத்துக்குள்ளே இந்த வேலையை முடிச்சிருக்கிறாங்கண்டா இது அல்லாஹ் செய்கிற வேலை. அல்லாஹ் நான் அவங்களுக்கு நான் தைரியத்தை கொடுத்து, ஊர் மக்களுக்கும் தைரியம் கொடுத்து, எல்லாருக்கும் தைரியத்தை கொடுத்து அல்லாஹு தாலா இந்த வேலையை செய்ய வைத்தான். அதுதான் பெரிய வேலை. இல்லை எங்களோட பிள்ளைகளோட பாக்கியம், எங்கள் குடும்பத்துடைய பாக்கியம், எல்லோரோட பாக்கியம் தான் இந்த ப்ரொஜெக்டர். இந்த ப்ரொஜெக்ட் வந்து பெரிய ஒரு ப்ரொஜெக்ட் நான் போயிட்டு பார்த்தேன். இங்கே வசதி இவங்க இந்த ஊர் மக்கள் பேசக்குள்ள விளங்குது, அவங்களும் எவ்வளோ கஷ்டப்பட்டுக்கிறாங்க. இதில் உள்ள பிரயோசனம் அவங்களுக்கு அவங்க எடுத்து சொல்கிறாங்க. முன்னும் இதே மாதிரி கேட்குறாங்க 2-3 இடம். அல்லாஹ் தாலா அதெல்லாம் செஞ்சு கொடுக்குறதுக்கு எல்லோரும் உதவி பண்ணணும். யா அல்லாஹ்